අපේ මේ ග්‍රාම සේවක මහත්තයානේ දැක්ක කල්. වැඩ රාජකාරි වලට කැප වුණාම කොහෙද නන්දිනී ඔය ස්පාසුවක්? යමු ඇතුළට. රාජකාරි කොල්ල මහන්සිත් ඇතිනේ. මට මෙහි තැග් ගැහි ගැහි ඉන්න වෙලාවක් නැහැ. මට යන්න ඕනේ. රාජකාරි බොහොමයි. ඔය කොයි රාජකාරියත් නිවි හැනෙල්ල කරන්න ඕනේ මහත්තයෝ. නැත්තම් දැනෙන්නේ නැහැ. කඩදාසිය ලිපේ දැම්මා වගේ සුරුස් කාලා පිච්චිලා ගියාම වැඩක් නැහැ. යංකෝ මහත්තයෝ එන්න. වන්කෝ. ඉඳගන්න මහත්තයෝ. ග්‍රාමසේවක මහත්තයා රාජකාරියකට හරි මෙහි ආපු එක කොච්චර දෙයක්ද? ඇත්තටම ඉතින් කිව්වොතින් මේ ගමේ ලොක්ක ග්‍රාමසේවක මහත්තයානේ. ඔය මුදලාලිව සුදු මහත්තයවත් නෙමෙයි. උඹට ඒක තේරිච්ච එක ලොකු දෙයක්. මේ ගමේ උන්ට අමතක වෙලා ගමයි ආණ්ඩුවයි යා කරන පුරුක මං කියලා. ඒකනේ. අපි ඉතින් ඕනේ වැඩක් කරගෙන ග්‍රාමසේවක මහත්තයා ළඟට මෙන්න දෙපේ. මේ ගමේ ගහක් කපන්න වුණත් පෝමිට් එකක් ගන්න එන්න ඕනේ මං ගාවට. තුවක් වලට පෝමිට් දෙන්නේ ග්‍රාමසේවක මහත්තයාමනේ. නැතුව ඒක මගේ රාජකාරිය නෝ. මහත්තයට තිබහත් ඇතිනේ. මුට්ටිය රත් කරන්නද? ඕනේ නෑ. මං ගෙදර ගිහින් කහ ටිකක් බොන්නම්. ඊතර කහට එක නම් හැමදාම බොනවනේ මහත්තයෝ. ඉඳලා හිටලා හරි ඉතින් පිටින් සීනි දාලා තේ එකක් බොන්න ඕනේ. ඒක නෙවෙයි. මං ආවේ රාජකාරියකට. ඊ මොකද්ද මහත්තයෝ? මට පැමිණිලි ලැබිලා තියෙනවා. පණ්ඩා රැට ගෙවල් වලට පැනලා බත් මුට්ටි උස්සයි යනවා කියලා. සීවරන් දෙයියනේ මේ මොන බොරු කතාවද? මගේ මිනිහට ඔය එක එකක් දංකුඩ කණ්ඩේ මං ඉඳ තියන්නේ මං ඉන්නකල්. මට දෙතුන් දෙනෙම පැමිණිලි කරලා තියෙනවා. ඒකයි මං ආවේ. ඔය පත් මුට්ටි උස්සන්නේ සරතගේ අවතාරේ.